මොකටද මේ ශරීරේ ඉන්නේ? අම්මා. අම්මා. Halang dia darwa darla. Yes wan level balin. Yes wan grame balin. Halang darla me daru badiya usaina. Yes wan grame. Halang darla. Halang yes wan grame. Halang. Halang. Halang darla. Halang me. Kau me. Katakan ke? Hah? Amma? Moga me sari ini. Moga me sari ini. Moga me sari ini. Amma? Amma kaya ada lah me ayu suka daru apa? Me daru ke me ini daru padi awat tekar lidah kerla. Hei, tuan kerame. Bala? Yahweh will manifest himself. Jireh will manifest himself. Will manifest himself. Yahweh will manifest himself. Rapha will manifest himself. අපේ සනසුමට මග දේවස්ථානයේ ඉන්නේ කොහෙන්දන්ද? මහරගම. මහරගම ඉඳලා. ඔව්. ඔබ මේ ස්ථානෙට එන්න හේතු උනේ මොකද්ද ඔබට තිබුණු අසනීපය? ඇත්තට මං ආවේ මගේ බබාට තමයි ප්‍රශ්නේ තිබුණේ. ඔව්. එයාගේ මේ මොලේ වතුර වැඩි කියලා ડોක්ටර්ස්ලා කිව්වා. ඔව්. මොලේ වතුර ගමන් කරන නහරයක් බ්ලොක් කියලා. එයා ඉපදෙනකොට එයාගේ ඔළුව ලොකු වෙලා එයා නැති වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් මම වීඩියෝ එකක් බලලා තමයි විශ්වාසයෙන් මෙතනට ආවේ මගේ දරුවා ජීවත් වෙයි කියලා. ඔව්. ඔබ මේ එන්නේ පළවෙනි වතාවද දෙවෙනි වතාවද? මම ආව කලින් ආවා. එතකොට ඔයා කලින් ඇවිල්ලා ඔයාට යාඥා කරයින් පස්සේ යම්කිසි පරීක්ෂණයම කරලා බැලුවද? දැන් ඒ වෛද්‍යවරු කිව්වට වඩා ඔබගේ ශරීරය තුළ ඔබගේ දරුවා පිළිබඳව ඔබට දැනෙනවා ඇති. මොකද්ද දැනෙන වෙනස? මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අද යාඥා කරයින් පස්සේ මොකද්ද උනේ? ඇත්තටම මේ ඇඟ නිකන් ලොකු බරකින් මං හිටියේ. දැන් මට ඇත්තටම සැහැල්ලුයි. මට හිටගෙන ඉන්න හැම ටිකක් අපහසුයි. ඇඟ නිකන් බරද ගතියක් තමයි තිබුණේ. දැන් නම් මට ගොඩක් සැහැල්ලුයි. ඔබගේ මූණ දැක්කම ඒ සැහැල්ලුව හොඳටම පැහැදිලි අපිට. ඔබට සැහැල්ලුව දැනෙනවා. ඒ වගේම ඇඟේ තිබිච්ච බර නැති වුණා. ඔබට ලොකු සුවයක් දැනෙනවද? ඔව් ගොඩක් ලොකු සුවයක්. ඒ වෛද්‍යවරු කියපු වචනය ඔබ අවෝසි කරලා ඔබට දැන් විශ්වාස කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ සුවය නේද? ඔව් අනිවාර්යයෙන්. හොඳයි අපි ආත්පොලසන්නාදය දෙමු දෙවියන් වහන්සේට ඔබ